Once upon a time. Welcome to Grandma's story. ඔන්න දුවේ පුතේ අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ. කොටිවලිගේ අල්ලගත්තා වගේ කියන ප්‍රස්තාව පිරුල හැදුණු හැටි. එක්තරා ගමක හිටපු ගැමියෝ දෙන්නේ කැලයක් මැදින් ගමනක් යමින් හිටියා. ටික දුරක් යනකොට මේ දෙන්නට ගස් දෙබලක නිදි කිරමින් ඉන්න කොටියෙක්ව දකින්න ලැබුණා. කොටියගෙන් අනතුරක් වෙන්න පුළුවන් කියලා හිතපු එක ගැමියෙක් කොටියගේ වලිගේ තද කරලා අල්ලගත්තා. යාළුවේ ඔය කෙටේරියෙන් මුගේ ඔලුවට කොටපන් කියලා ඔහු අනෙක් ගැමියට කිව්වා. අනිත් මිනිස්සයා කෙටේරිය අතට අරගෙන කොටිය දිහා බලනවා. මේ කොටිය දිහා බලනකොට මට අපේ මාමව මතක් වෙනවා. මූ හරියට අපේ මාමා වගේමයි. මට බෑ මූව මරන්න කියලා ඔහු ඉවත බලා ගත්තා. එහෙනම් ඔය කෙටේරිය මට දීලා උඹ මේ කොටිවලිගේ අල්ලගනි. අනෙක් ගැමියා කෝපයෙන් යුතුව කිව්වා. ඊට පස්සේ ගැමියා කෙටේරිය අනික් මිනිස්සයාට දීලා කොටිවලිගේ අල්ලගත්තා. දැන් ඉතින් මාමලා බෑනලා ඕන දෙයක් කරගනින්න කියමින් අනිත් ගැමියා ආපහු යන්න ගියා. දැන් ඉතින් අර කොටිවලිගේ අල්ලගත්ත මිනිස්සයාට කරන්න දෙයක් නැතුව ගොඩක් අසරණ වුණා. මොකද අල්ලපු කොටිවලිගේ අතෑරියොත් කොටිය කනවා. අල්ලගෙන දිගටම ඉන්නත් බෑ. ඉතින් මෙන්න මේ වගේ මොන විදිහකටවත් අවසන් කරන්න බැරි වැඩකට සම්බන්ධ වුණු වෙලාවට අපිත් මේ කොටිවලිගේ අල්ලගත්තා වගේ කියන ප්‍රස්තාව පිරුල භාවිතා කරනවා. Thank you for watching Grandma's story. See you again with another magical tale.